හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා මගේ යාළුවෝ හැමෝම හොඳින් ඇති කියලා. ඔන්න මං අදත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. ශාකේ ව්ලොග් මගේ YouTube channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔයාලා දැන් දන්නවා ඇතිනේ මම මොකද්ද කරන්න හදන්නේ කියලා. මම ඔයාලට ඇන්තෝරියම් සීඩ්ස් වලින් ආපු පැල තියෙන්නේ. ඒවා පැල කරගන්න මාධ්‍ය හදාගන්න විදිය, ඒවා පැල කරගන්න විදිය තමයි මම අද වීඩියෝ එකෙන් ඔයාලට මේ අරගෙන ඉන්න හදන්නේ. හරි දැන් අපි බලමු මොනවද මේකට ඕනි කරන්නේ කියලා. මං හිතනවා ඉතින් ඇන්තෝරියම් වලට ආස මගේ යාළුවන්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉස්සෙල්ලාම ඕන වෙනවා පොඩියට කපාගත්තු පොල්ලිලි කෑලි. ඊට පස්සේ ලොකුවට කපාගත්තු පොල්ලිලි කෑලි. තව ඕනි වෙනවා පිරිසිදු කරගත්ත බොරළු. මේවා ඔයාලේ ගෙවල් වලින් ඉතින් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඕන වෙනවා හොඳින් පිරිසිදු කරගත්ත මඩ යන්න හොඳට පිරිසිදු කරගත්ත වැලි තමයි මම මේ අරගෙන තියෙන්නේ. හොඳට මේක පිරිසිදු කරගන්න යාළුවනේ. මඩ යන්න හොඳට හොදලා පිරිසිදු කරගන්න ඕනේ. යාළුවනේ මම බොරළු හොයාගත්තේ ළඟ ගෙදරකින් අර වැලි හලනකොට ඉතුරු වෙන බොරළු තමයි මම එයාලගෙන් ඉල්ලගත්තේ. ඊට පස්සේ ඕන වෙනවා මෙන්න මේ වගේ පෝච්චියක්. මේ පෝච්චිය යාළුවනේ සිදුරු තිබ්බට සමහර සිදුරු ඇහිලා තියෙන්නේ. අපි ඒක මේ ආපහු හොඳට සිදුරු කරගන්න ඕනේ. හොඳට පෝච්චිය හොඳට වතුර බැහැලා යන්න හොඳට සිදුරු තියෙන්න ඕනේ යාළුවනේ. ඊට පස්සේ අපි බලමු ආයේ මොනවද ඕන වෙන්නේ කියලා. වැලි, පොල්ලෙලි කොටස්, ලොකු පොල්ලෙලි කොටස්, පොඩි පොල්ලෙලි කොටස්, බොරළු, ඔස්මකොට්, එන් පොහොර. පොල්ලෙලි වල කහට ඉවත් කරගන්න වීඩියෝ එකක් මම දාලා තියෙනවා. ඒක ඔයගොල්ලෝ බලන්න යාළුවනේ. හරි අපි බලමු දැන් මේක කරගන්නේ කොහොමද කියලා යාළුවනේ. අපි මුලින්ම මේකට දාගන්න යාළුවනේ බොරළු. බොරළු තමයි ඉස්සෙල්ලම අපි මේකට දාගන්නේ. සෝදලා පිරිසිදු කරගත්ත බොරළු තමයි මම මේ දාන්නේ. මෙන්න මේ ගානට වගේ පිරෙන්න කියන්නේ. මෙන්න මේ හරියට කර. ඊට පස්සේ මේ වගේ මේ ගාන පොල්ලෙලි කෑලි කපාගෙන දාගන්න ඕනේ. පස්සේ කොඩින් ආයෙත් ගන්න බොරට තම ඊට පස්සේ මේ පොල්ලෙලි ටික හොඳට වැහෙන්න බොරළු දාගන්න. ටික හොඳට වැහෙන්න ඕනේ. මේ වගේ හොඳට මේක වැහෙන්න ඕනේ. තියෙන දැන් මම මෙතන අරන් තියනවා පොඩි පොල්ලෙලි කෑලි. මේකෙන් එකක් මේ පොඩි පොල්ලෙලි කෑලි මේකෙන් එහෙකට මේ පොඩි වැලි මේ හීන් වැලි මේකෙන් භාගයක් දාලා මේක කලවම් කරගන්න ඕනේ. දැන් අපි මේකට මේක දාගන්න ඕනේ. ඊට පස්සේ මේ
ඔස්මොකොට් එකකින් මෙහෙම ඔස්මොකොට් N එකෙන් තමයි මේ දාගන්නේ. විසිරීලා යන්න හැමතැනටම දාගන්න. ඊට පස්සේ මේවා වැහිලා යන්න පොහොර ටික ආයෙ මෙහෙම දාගන්න ඕනේ පොල්ලලි පොඩි කෑලි. තව දෙයක් කියන්න ඕනේ යාළුවනේ, මේ හදාගන්න පැල අනිවාර්යයෙන්ම ගොළු බෙල්ලන්ගෙන් පරිස්සම් කරගන්න. ගොළු බෙල්ලෝ මේ වගේ දළු කන්න ආසයි. යාලා හරිම ආසයි ඒ වගේ දළු කාලා දාන්න. පරිස්සම් කරගන්න ඒ නිසා අනිවාර්යයෙන්ම. දිලීන නාශකයක් විදිහට මම දාන්නේ කොන්ඩිස්. මේ තියෙන්නේ මම දාන කොන්ඩිස් එක. දැන් මේ පොට් එක හදලා මේ දිලීන නාශකයක් දාන්න ඕනේ අනිවාර්යයෙන්ම. දැන් මේ හදාගත්ත මාධ්‍ය ටිකට හොඳට මේක තෙමා ගන්න ඕනේ. වතුර ගලාගෙන යන විදිහට මේක හොඳට තෙමා ගන්න ඕනේ. දිලීර නාශකයක් දාලා යාළුවනේ, ඒක අනිවාර්යයි. ඔයාලත් හදනකොට එහෙම කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඔන්න ඉතින් අද මං හදන්න යන්නේ මෙන්න මේ චූටි බබාලා ටික. එයාලා දැන් හොඳට පැලවෙලා හොඳට කොළ ඇවිල්ලා තියෙන්නේ. මම පරක්කු වුණා වැඩි යාළුවනේ මේ ටික ගලවලා හදාගන්න. දැන් හොඳටම ලොකු වෙලා තියෙන්නේ පැල. ඉතින් යාළුවනේ මම පැල ටික ගලව ගත්තා. ගලවගෙන වෙන වෙනම තියාගත්තා. ලොකු පැල පොඩි පැල වෙන වෙනම තියාගෙන. එතකොට පැලවිච්ච නැටි යටත් තිබුණා. මම ඒ ටිකත් වෙනමින් තියාගත්තා. ඒ ටිකත් මේ යාළුවනේ පැලවිච්ච නැති යට මම වෙනම පෝච්චි එක හදාගන්නවා. ඔයාලත් එහෙම කරන්න. ඉතින් යාළුවනේ අපි යමු මේක හදාගන්න විදිය බලන්න. එන්නකෝ යන්න මාත් එක්ක වීඩියෝ එක දිගටම බලන්න. තව දෙයක් කියන්න ඕනේ යාළුවනේ, පැල ගලවනකොට ගොඩාක් පරිස්සමින් හිමීට ගලව ගන්න. ඒව තාම පොඩිනේ, මුලුත් ගොඩ හයිය නෑ. එතකොට මුල් කැඩෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔයාලා හිමීට පැල ගලව ගන්න. දැන් මම මේක හිටව ගන්න තමයි මේ හදන්නේ. අපි බලමු ඒක හිටව ගන්න විදිහ. මෙන්න මෙහෙම චූටි පැලයක් අරගෙන කෝටු කෑල්ලකින් තමයි මේක කරගන්න වෙන්නේ. අතින් හිටව ගන්න බෑ. මෙහෙම කෝටු කෑල්ලකින් මේ මාධ්‍ය ටික පැලයට ලං කර ගන්න ඕනේ. යාළුවනේ මං නැවත වතාවක් ඔයාලට මතක් කරනවා, මේක ඉක්මනට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මටත් මේක කරගන්න සෑහෙන වෙලාවක් ගියා. අඩුම දවසින් භාගයක් විතර මට මේකට මෙදා හිටව ගන්න දවසේ ගියා. ඒ නිසා ඔයාලා කාලේ අරගෙන හිමීට මේ පැල ටික අනිවාර්යෙන් හිටව ගන්න ඕනේ. ඉස්සරෝම මාධ්‍ය දාලා පෝච්චිය හදාගෙන කලින් දවසේ පැල ටික ගලවගෙන තමා මේක පහුවෙන්දා කරගන්න වෙන්නේ. කාලේ අරගෙන හිමීට කරගන්න මේක හදිසියට කරගන්න පුළුවන් වැඩක් නෙවෙයි යාළුවනේ. හරි යාළුවනේ, ඔන්න ඔහම තමයි ඉතින් මම මගේ පැල ටික හදාගත්තේ. ඉතින් මං හිතනවා ඔයාලා අදහසක් ගන්න ඇති කියලා. මේ තියෙන්නේ මගේ පැල ටික මං හිටව ගත්තට පස්සේ. එහා පැත්තෙන් තියෙන්නේ මගේ චූටි පැල වෙලා නැති පැල, පොඩි පැල මං එකට වෙනමම හිටව ගත්තා. ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ එක අරගෙන ආවේ ඇන්තෝරියම් ලස්සනට ගෙදර ලස්සනට හදන මගේ යාළුවන්ට. එහෙනම් ඉතින් යාළුවනේ මම ගිහින් එන්නම්. එතකොට තව දෙයක් කියන්න ඕනේ, සති දෙකකින් දෙකටවත් මේකට දිලීර නාශකයක් දාන්න ඕනේ යාළුවනේ. ඒ වගේම ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අනිවාර්යෙන්ම. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. හරි එහෙනම් මම ගිහින් එන්නම් යාළුවනේ. ආයෙත් වීඩියෝ එකකින් ඔයාලව බලන්න එනකම් මගේ යාළුවෝ හැමෝම පරිස්සමට ඉන්න. හැමෝටම ගොඩක් ආදරෙයි. ඔයාලා හැමෝටම බුදු සරණයි.